මේ වෙනකොට ලංකාවේ වැඩිම වටිනාකමක් සහිත මෝටර රථයට හිමි වාර්තාව උසුලන්නේ රෝල්ස් රොයිස් ෆැන්තම් සෙන්චනරි රථය. පසුගියදා කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන වෝල්ස්ටර් මෝටරින් ආයතනය හරහා මෙම රථය ආනයනය කර තිබුණා. පසුව මෙම රථය එහි සිට ඩඩ්ලි සිරිසේනගේ නිවස දක්වා රැගෙන ගියේ මෙලෙසින්. එහිදී මුල් වතාවට සිය රථය දුටු ඩඩ්ලි විසින් රථය පිළිගත්තේ මෙලෙසින්. එහිදී ඔහුගේ බිරිඳ මුල්ම වතාවට රථය ලැගුම් ගත්තා. මෙම මෝටර රථය සාමාන්‍ය රෝල්ස් රොයිස් පැන්තම් රථයකට වඩා සුවිශේෂී වනවා. රෝල්ස් රොයිස් සමාගමේ සියවන සංවත්සරය වෙනුවෙන් නිමවා ඇති මෙහි මිල සාමාන්‍ය පැන්තම් රථයක් මෙන් 6 ගුණයක් පමණ වන බව. ඒ අනුව මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න වන අතර ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී බදු සහිතව රුපියල් කෝටි 300ක් පමණ වන බව. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ පවතින වැඩිම වටිනාකමක් සහිත සහ අතිසුකොහු මෝගීතම මෝටර රථයද මෙයයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමක් සහිත ස්පෝර්ට්ස් කායක වන ෆෙරාරි SF90 ස්පයිඩර් රථයටද හිමිකම් කියන්නේ ඔහුයි. ඉතින් මෙහි නවතම තොරතුරු සඳහා සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.